ඇල්කීන නිපදවීමේ ප්‍රතික්‍රියා. පළවෙනි පේලියේ කෙලවර දරුවව පුතා නම මොකද්ද පුතා? විහඟ. බලන් ඉන්න මේ විහඟගේ කතාවයි. මේ ඉන්න විහඟ. එතකොට මේ ඉන්න කවුද? අනිත් පවුල් වල ඉන්න ගෑනු ළමයි. මේ විහඟගේ සහෝදරියෙක්. මේ ගෙදර 3 දෙනයි. ඒක විහඟට අදාළ නැහැ. මොකද ඒක ටිකක් දුරින් ඉන්න නිසා. විහඟට මෙන්න මෙහෙම කල්පනාවක් එනවා. තමගේ කාල සීමාවත් හරි ගියාට පස්සේ. අපේ පවුල් දෙක අතර තියෙන මෙච්චර කාලයක්, চিරාත් කාලයක් අසල්වාසී සම්බන්ධය විතරයිනේ. විහඟට ඕන වෙනවා මේ සම්බන්ධතාවය තර කරගන්න. ඒ නිසා විහඟ තීරණයකට එනවා මම මේ පවුලෙන් හෝ මේ පවුලෙන් හරි මේ දෙකින්ම බෑ එකකින් මම පෙළ වහක් කරගන්නවා. වහක් තමයි. ඔයා මේ වගේ සිටුේෂන් එකක් උද්ගත වුණොත් ඔයා තෝරගන්නේ පළවෙනි පවුලද දෙවෙනි පවුලද? මේක හදවතින් උත්තර දෙන්න බෑ. මොලෙන් කල්පනා කරලා උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක්. හරි. දැන් මොලේ ඇති කොල්ලෙක් ළමයි ඔය පවුල තෝරගන්නේ. කෙල්ලෝ වැඩි පවුලක් තෝරගත්තොත් දෑවැද්ද වැඩි සංඛ්‍යාවකට බෙදෙනවා. දැන් නිකන් හිතන්න 3කට බෙදෙනවා දෑවැද්ද. මේ පවුලෙන් ගත්තොත් 2කටයි බෙදෙන්නේ. කෙල්ලෝ වැඩිම පවුලක් කියන්නේ ලොකු ප්‍රශ්නයක්. නිසා වැඩි කොල්ලෝ ප්‍රමාණයක් තෝරගන්නේ කෙල්ලෝ අඩු පවුල්. එකම දරුවෝ ඔයාද? අන්න ඒ වගේ පවුල්. දැන් මෙයා මේ පවුලේ දුවත් එක්ක මෙහෙන් ගෙන අනිමෝන යනවා. එතකොට මේ පවුලේ අර දෙන්න නෑ දැන්. දැන් මෙච්චර වෙලා මේ පවුල් දෙක අතර තිබුණේ අසල්වාසී සම්බන්ධය විතරනේ. මෙන්න අලුත් සම්බන්ධයක් එනවා. ඒක තමයි ඥාති සම්බන්ධය කියන්නේ. මෙන්න අලුත් සම්බන්ධතාවයක් එනවා. දැන් අක්කලා නංගිලා විතර පවුල් වල ඉන්න අය විහඟ දිහා බලන් ඉන්නවා. හරි මේ පැත්ත බලන්න හරි.